1942 ජුනි මාසයේ පැසිෆික් සාගරයේ නිශ්ශබ්දව තිබුණා. ඒ නිශ්ශබ්දතාවය ඇතුළත කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු විදිහට ලෝක ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා. රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානය තෙක්. පර්ල් හාබර් ප්‍රහාරයෙන් මාස කිහිපයක් පමණයි ගත වුණේ. ඒ වෙලාවේ ජපානයට පෙනුනේ අපි පැසිෆික් සාගරයේ රජවරු. එක දිගට දූපත් වැටුණා. නාවික හමුදා පසුබැස්සා. ඇමරිකාව තුවාල වූ සතෙක් මගේ පෙනුණා. නමුත් ජපානය දැනගෙන හිටියේ නැහැ ඒ තුවාලය ඇතුළේම භයානක ප්‍රතිප්‍රහාරයක් ඉපදෙමින් තිබුණා කියලා. මිඩ්වේ කුඩා දූපතක් විශාල තීරණයක්. මිඩ්වේ කියන්නේ කුඩා දූපතක්. හවායි වලින් බටහිරට මුහුද මැද තනිව හිටපු දූපතක්. නමුත් ඒ දූපත ඇමරිකාවට අවසාන ආරක්ෂක පවුර. ජපානයට හවායි වෙත යන දොරටුව. ඒ නිසාම ජපානයේ නාවික හමුදාවේ ප්‍රධානියා ඇඩ්මිරල් ඉසොරොකු යමමොටෝ තීරණය කළා මිඩ්වේ වැටුනොත් ඇමරිකාව නැවත නැගී යන්නේ නැහැ. මිෂන් මිඩ්වේ එතනින් පටන් ගත්තා. ජපානයේ විශ්වාසය ජය අපේ. ජපානයේ මිඩ්වේ වෙත යනකොට ඒක සැලස්මක් වගේ නෙවෙයි. ඒක විශ්වාසයක් වගේ. ඇකාගි, කාගා, සොරියු, හිරියු. පැසිෆික් සාගරයේ ලොකුම එයාක්‍රාෆ්ට් කැරියර්ස් 4ක්. එක කැරියර් එකක් කියන්නේ නාවික බලයක්. ඇමරිකාව එනකොට අපි උගුල වහනවා එයාලා හිතුවා. නමුත් උගුලක් හදනකොට ඒ උගුල ඇතුලේ Tamanම හිරවෙන්න පුළුවන් කියලා ජපානය හිතුවේ නැහැ. ඇමරිකාවට වැඩි නැව් තිබුණේ නැහැ. වැඩි ගුවන් යාන තිබුණෙත් නැහැ. නමුත් තිබුණේ රහස්‍ය. කෝඩ් බ්‍රේකර්ස්ලා ජපානයේ පණිවිඩ බින්දලා AF කියන්නේ මිඩ්වේ කියලා හඳුනාගත්තා. මිඩ්වේ දූපතෙන් ජල හිඟයක් ගැන පණිවිඩයක් යවද්දී ජපානය ඒක අල්ලගත්තා. එතනින්ම ඇමරිකාව දැනගත්තා එයාලා එනවා. මිඩ්වේ දූපතට යනකොට ඇමරිකාව දැනගෙන හිටියා. ජපානය දැනගෙන හිටියේ නැහැ ඇමරිකාව දැනගෙන ඉන්නවා කියලා. 1942 ජුනි 4 උදෑසන අහස කැළඹුණා. ජපාන ගුවන් යාන මිඩ්වේ දූපතට පහර දුන්නා. දූපත කැළඹුණා. ගිනි ගත්තේ ගොඩබිමයි. නමුත් මිඩ්වේ වැටුනේ නැහැ. ඒ මොහොතේ ජපානයේ එයාක්‍රාෆ්ට් කැරියර්ස් වල ඩෙක් මත බෝම්බ, ටෝපීඩෝ, ඉන්ධන එකම තැන ගොඩ ගහලා තිබුණා. ඒ මිනිත්තු කිහිපය තමයි ඉතිහාසයේ භයානකම මිනිත්තු කිහිපය. පහලින් මරණය, ඉහලින් විනාශය. ඇමරිකානු ටෝපීඩෝ බෝම්බර්ස් පහලින් ආවා. එයාලා බොහෝ දෙනෙක් ජපාන ප්‍රතිරෝධය මැද මරුමුවට ගියා. ජපානයේ හිටුවා අපි ජයගත්තා. නමුත් ඒ වෙලාවේ ඉහළ අහසේ US ඩයිව් බෝම්බර්ස් නිශ්ශබ්දව පාවෙමින් හිටියා. එකම මොහොතේ ඇකාගී ගිනිගත්තා. කාගා විනාශ වුණා. සොරියු මුහුදට ගිලා බැස්සා. මිනිත්තු 5ක් ඇතුළත ජපානයේ නාවික හදවත පුපුරා ගියා. හිරියු එක තනි වුණා. ඒකෙන් දාපු අවසාන ප්‍රහාරය USS යෝක්ටවුන් එකට බරපතල හානි කළා. නමුත් ඒක ප්‍රමාද වෙලා තිබුණා. ඉක්මනින්ම හිරියු එකත් ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් මුහුදට යට වුණා. ජපානයට එයාක්‍රාෆ්ට් කැරියර්ස් 4ක් අහිමි වුණා. පළපුරුදු නාවික හා ගුවන් නායකයින් කවදාවත් නැවත නොලැබෙන විදිහට අහිමි වුණා. මිඩ්වේ පසු ජපානයේ ආරක්ෂාවට ගියා. ඇමරිකාව ප්‍රහාරයට ගියා. පර්ල් හාබර් හිදී වෙටුණු ඇමරිකාව මිඩ්වේ හිදී නැවත නැගී සිටියා. මිෂන් මිඩ්වේ කියන්නේ නැව් ගණනින් ජයගත්ත යුද්ධයක් නෙවෙයි. ඒක බුද්ධිය, නිශ්ශබ්ද සැලැස්ම හා මිනිත්තු කිහිපයක තීරණ ලෝකය හැර වූ කතාවක්. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.